ආයිබෝවන් කොහොමද ඔබට ඉරානයන් නාස්තික ප්‍රහාරයකට සූදානම් වෙනවා කියලා ඊශ්‍රායලයේ පසුගිය සිකුරාදා ආරම්භ කරපු ඔපරේෂන් රයිසින් ලයින් මෙහෙයුම නිසා ඉරානයේ ප්‍රබල නායකයන් ඇතුළු ඉරාන නාස්තික මෙහෙයුමට අවශ්‍ය ප්‍රවීණ නාස්තික විද්‍යාඥයන් 6 දෙනෙක් මරුකටට ගියා. ඉතින් මේ කරපු දෙයට ඉරානය නිකන් හිටියේ නැහැ. ඉරානයේ බැලස්ටික් මිසයිල් 100කින් ඊශ්‍රායලයට ගහන්න පටන් ගත්ත එක තාම නවත්තලා නැහැ. ඒ වගේම ඊශ්‍රායලයේ පටන් ගත්ත රයිසින් ලයින් මෙහෙයුම නවත්තලාත් නැහැ. මේ ප්‍රහාර නිසා රටවල් දෙකටම දැඩි අලාභහානි සිදු වෙලා තියෙනවා. දීර්ඝ යුද කාලයක අත්දැකීම් තියෙන ලෝකේ ප්‍රබලම ගුවන් හමුදා ආරක්ෂක පද්ධතිය වන අයන් ඩෝම් පද්ධතිය තියෙන ඊශ්‍රායලය ඇයි රටේ මිනිස්සුන්ට ආරක්ෂිත කුටිවල ඉන්න කිව්වේ? ඉතින් මේ අතරතුරේ ඇමරිකාවේ ගුවන් යාන රැගත් නෞකාවක් මැද පෙරදිග බලා පිටත් වෙලා තියෙනවා. ඇමරිකාව මේ මොකටද සූදානම් වෙන්නේ? ඉරානය මේ ලෝක යුද්ධයකටද පාර කපන්නේ? ඉතින් මේ ගැන හරියටම දැනගන්න රැඳී සිටින්න කියලා ආරාධනා කරනවා වීඩියෝ එකේ අවසාන තප්පරය වෙනකම්. ඉරානයේ රහසිගත උමගක් ඇතුලේ නාස්තිකාවියක් හදනවා කියලා චෝදනා කරලා ඊශ්‍රායලයේ පසුගිය සිකුරාදා ඔපරේෂන් රයිසින් ලයින් කියලා මෙහෙයුමක් ක්‍රියාත්මක කරලා ඉරානයට ගුවනින් ප්‍රහාර එල්ල කළා. ඉතින් මේ ප්‍රහාරවලට ප්‍රතිප්‍රහාර විදියට බැලස්ටික් මිසයිල් 100ක් සහ ඩ්‍රෝන යාන යොදාගෙන ඉරානයේ පසුගියදා ඊශ්‍රායලයේ ටෙල් අවීව් හයිෆා පෙටා ටික්කා යන ප්‍රදේශවලට ප්‍රහාර එල්ල කරා. ඉතින් මේ ප්‍රහාරවල ප්‍රධාන ඉලක්කයක් වුණු බැට්යෑම් වල නිරීක්ෂණ චාරිකාවකට යන්න අගමැති නෙතන්යාහු පියවර ගත්තා. එහෙමයි කියලා ඊශ්‍රායලය තමන්ගේ රයිසින් ලයින් මෙහෙයුම නවත්තලත් නැහැ. ඊශ්‍රායලයේ මෙල්ල කරපු ප්‍රහාර වලින් පසුගිය ඉරිදා දිනේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකායේ බුද්ධි අංශ ප්‍රධානී මොහොමඩ් කසේවි සහ ඔහුගේ නියෝජ්‍යයන දෙන නිලධාරිය ඇතුළු පිරිසක් මිය ගිහිල්ලා තියෙනවා. දීර්ඝ කාලයක් තිස්සේ සතුරු රටවල් එක්ක යුද්ධ කළා හුරු පුරුදු සහ ලෝකේ ප්‍රබලම ගුවන් ආරක්ෂක පද්ධතිය වෙන අයන් ඩෝම් පද්ධතිය තියෙන ඊශ්‍රායලයේ මේ වෙනකොට රටේ පුරවැසියන්ට ආරක්ෂිත කුටි වෙත ගමන් කරන්න කියලා තියෙනවා. ඉතින් මෙහෙම කියන්න එක හේතුවක් තමයි පසුගියදා ඉරානය එල්ල කරපු බැලස්ටික් මිසයිල් සහ ඩ්‍රෝන යාන ප්‍රහාර වලින් කිහිපයක් අයන් ඩෝම් එකට නවත්ත ගන්න බැරි වුණ නිසා. ඒ විතරක් නෙමෙයි. මේ වෙනකොට අයන් ඩෝම් පද්ධතියේ යම් දෝෂ හටගෙන ඇති බව වාර්තා වෙනවා. ඒ වගේම ඍජු ප්‍රහාර හුරු නැති ඉරානයේ මිනිසුත් මේ වෙනකොට නාගරික ප්‍රදේශවල ඉඳලා ග්‍රාමීය ප්‍රදේශවලට සංක්‍රමණය වෙනවා. මේ අතර ඊශ්‍රායලය ඉරානයේ රාජ්‍ය රූපවාහිනී ආයතනයට ප්‍රහාරයක් දියත් කළා තියෙනවා. වාර්තා වෙන විදිහට තට්ටු 7කින් යුක්ත වෙන මේ ගොඩනැගිල්ලේ පළමු මහලේ රාජ්‍ය රූපවාහිනී ආයතනය පිහිටා තිබෙන අතර සෑම මහලකම අමු වශයෙන් මිනිස්සු 200ක් 300ක් විතර ඉඳලා තියෙනවා. ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන විදිහට මේ වෙනකොට ඇමරිකාවේ ප්‍රහාරක ගුවන් යාන රැගත් නෞකාවක් මැද පෙරදිග බලා පිටත් වෙලා තියෙනවා. ඉතින් ඇමරිකාවෙන් පිටත් වුණු මේ නැවෙන් කියන්නේ ඇමරිකාවත් මේ ගැටුමට සම්බන්ධ වෙන්න හදනවා කියලාද? ඉරානය තෙල් ටැංකිය ඊශ්‍රායලයේ ප්‍රහාරයට ලක් වුණ නිසා ආපහු ලංකාවට තෙල් අර්බුදයක් ඇති වේද? ඉතින් මේ ගැන ඔයාට හිතෙන දේ පහලින් කමෙන්ට් කරන්න. ඔයා තාමත් අපේ පැතිකඩ YouTube channel එක subscribe කරලා නැත්නම් අමතක නොකර දැන්ම subscribe කරන්න. සුබ දවසක්.